ආයුබෝවන්. සුන්දරත්වය ලස්සන පිරිපුන් බව මේ කියන කාරණා ගැන කතා කරද්දී අපි අද වෙනකන්ම කතා කරේ කාන්තා පාර්ශවයේ තියෙන සුන්දරත්වය ගැන විතරයි. හැබැයි අපිත් එක්ක තව පාර්ශවයක් ඉන්නවා. අපේ පිරිමි පාර්ශවය. පිරිමි පාර්ශවය තුලත් තිබෙන කඩවසම් බව, ඔවුන්ගේ තියෙන ප්‍රියමනාප ගතිය මේ කියන කාරණාවන් ගැනත් අපි කතා කරේ නැති වුණොත් ඒක ලොකු අඩුවක් වෙනවා. විශේෂයෙන්ම කාන්තාවකගේ සුන්දරත්වය වගේම තමයි පිරිමි කෙනෙක්ගේ කඩවසම් බව. මේ දෙකම එක හා සමානව අපිට ජීවිතයට වැදගත් වෙන කාරණා. විශේෂයෙන්ම පිරිමි පාර්ශවයට කාන්තා ආකර්ෂණය ලබා ගන්න, Taman කැමති සහකාරිය කැමති කරව ගන්න මේ හැම දෙයකම ලස්සන වෙන්න කඩවසම් වෙන එක අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඉතින් තාරුණ්‍යයේ කඩවසම් බව ඔබේ පිරිමි පාර්ශවයේ කඩවසම් බව ගැන අද අපි කතා කරන්න සූදානම්. ඉතින් මේ වෙනුවෙන් අපිත් එක්ක අද දවසේදීත් එකතු වෙනවා වෛද්‍ය ප්‍රියාල් සුපුල් චන්ද්‍ර මැතිතුමා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. කඩවසම් බව මම කලින් කිව්වා බොහොම සාපේක්ෂ දෙයක් කියලා. ඉතින් මේ සාපේක්ෂත්වය තුළ වඩා කඩවසම් වෙන්න, වඩා ලස්සන වෙන්න, දුටුවන් ආකර්ෂණය කරන කෙනෙක්, ආකර්ෂණය වෙන කෙනෙක් බවට පත් වෙන්න අපේ පිරිමි පාර්ශවයේ මොනවද කරන්න ඕනි? ඇත්තටම පිරිමි පාර්ශවයේ කඩවසම් විය යුත්තේ ඇයි? මෙන්න මේ කියන ප්‍රශ්නෙට මම කැමතියි මුලින්ම අපේ වෛද්‍යතුමන්ගෙන් පිළිතුරක් ලබා ගන්න. අපි ගොඩක් වෙලාවට කිව්වා වගේම අපි කතා කරන්නේ ස්ත්‍රී පාර්ශවය ගැන තමයි ගොඩක් වෙලාවට සුන්දරත්වයේ දේවල්. හැබැයි අපි ගත්තහම අපේ සමාජය ගත්තහම ඇත්තටම පිරිමි පාර්ශවයේ මේ කඩබසම් බව පවත්වා ගත යුතු වෙනවා. විශේෂත්වය වෙන්නේ අපි මානවයාගේ ඉඳලා පවත්වාගෙන යන ජීවී කොට්ටාසයක් විදිහට තමයි සලකන්නේ. ඉතින් එතකොට තමන්ගේ પરම්පරාව පවත්වා ගැනීමට, ඒ කියන්නේ මේක ලිංගිකත්වය හා බැඳුණු දෙයක්. ඉතින් තව ස්ත්‍රී පාර්ශවයක් ආකර්ෂණය කර ගැනීමට අනේ ඒ වගේ දෙයකට තමයි අපි කඩවසම් බව පවත්වාගෙන යන්නේ. මේක ස්වභාවයෙන්ම සිදුවෙන දෙයක්. ඒත් අපි වයසත් එක්ක සමහර වෙලාවට අපේ සමාජ තත්ත්වය එක්ක අපි මේක නොසලකා හරින අවස්ථා තියෙනවා. ඉතින් ඒ වුණාට අපිට මේ කඩවසම් බව පවත්වා ගත යුතු වෙනවා. මොකද මේ කඩවසම් බවත් අපේ පර්සනැලිටි එක, පෞරුෂය පෙන්වන එක මිනුමක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ කඩවසම් බව පිරිමි කෙනෙක්ගේ අනිවාර්යෙන් තිබිය යුතු වෙනවා ඒ දේ සඳහා. දැන් වෛද්‍යතුමන් සඳහන් කරා පරම්පරාව පවත්වාගෙන යන්න මේ ලිංගික කාරණාවන් සඳහා පිරිමි අයට ආකර්ෂණය කියන එක අවශ්‍ය කාරණයක් කියලා. දැන් ඔය පරම්පරාව ගැන කතා කරද්දී ගොඩාක් බහුතරයක් පිරිමි අයට තියෙන ගැටලුවක් තමයි මේ හිස කෙස් යන එක, කොණ්ඩේ යන එක, තට්ටේ පෑදෙන එක. ඉතින් මේ කාරණා නිසා ගොඩක් වෙලාවට ඔය කියන ආකර්ෂණය කියන එක පිරිමි අයගෙන් ගිලිහිලා යන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔය පරම්පරාව පවත්වාගෙන යාමේ කාරණයට රුකුලක් වෙන්න පරම්පරාවෙන්ම අපිට බාධාවක් විදිහට ඇවිල්ලා තියෙනවා මේ කොණ්ඩේ යනවා කියන එක. සමහර වෙලාවට ගොඩාක් අපිට දකින්න ලැබෙනවා පරම්පරාවෙන් අපේ තාත්තගේ, ලොකු තාත්තගේ මේ හැමෝගෙම කොණ්ඩේ යනවා. ඒක නිසා මගෙත් කොණ්ඩේ යනවා. මේ ආරෙට ඔන්න තට්ටේ පෑදෙනවා. එහෙම කියලා මේ ගැටලු මතුවෙන අවස්ථාවන්. දැන් පරම්පරාව පවත්වාගෙන යන්නම අපි ආකර්ෂණය රැකගන්න උත්සාහ කරද්දී පරම්පරාව පවත්වාගෙන යන්න අපිට පරම්පරාවෙන්ම බාධා එල්ල වෙලා තියෙනවා. වෛද්‍යතුමනි මේ කොණ්ඩේ යන එක, තට්ටේ පෑදෙන එක ඇත්තටම මේ පරම්පරාවෙන් එන දෙයක්ද? අපිට ඒක නවත්ත ගන්න මොන හරි ක්‍රමවේදයක් තියෙනවද? ඔව්. ඇත්තටම දැන් අපි කඩවසම් බව ගැන කතා කරේ. එතකොට කඩවසම් බව පිළිඹු වෙන ප්‍රධාන අංගයක් තමයි අපේ කොණ්ඩය. ඉතින් මේ කොණ්ඩේ පොඩි වෙනසක් වුණත් පිරිමි අයට අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ ස්ත්‍රී පාර්ශවයේ කොණ්ඩේ ගැන ගොඩක් හිතනවා කියලා. ඒ වගේම පුරුෂ පාර්ශවයත් මේක ගැන ඇත්තටම ලොකුවට හිතනවා. ඒකේ විශේෂත්වය වෙන්නේ මේ කොණ්ඩේ වෙනස කඩවසම් බවට නැත්නම් තමන්ගේ පෙනුමට, පෞරුෂයට ලොකු වෙනසක් කරනවා. එතකොට තට්ටේ පෑදීම් වගේ දෙයක් සිද්ධ වුණොත් ගොඩක් වෙලාවට මානසිකව කඩා වැටීමක් සිද්ධ වෙනවා. දැන් මම කොණ්ඩේ යනවා, දැන් මෙහෙම වෙයි, මගේ පෙනුම තිබ්බට වඩා ටිකක් වයසක පෙනුමක් එනවා කියලා කියනවා සමහර අය. එතකොට ඊට වඩා සමාජයේ විවිධ ගැටලු ඇති වෙයි කියලා ගැටලු තියෙනවා. තමයි විවාහක නැත්නම් විවාහක වෙන්න මේක ගැටලුවක් වෙයිද? අපිව හම්බෙන, අපිත් එක්ක හමු වෙන අනිත් අය මේක මොන විදිහට දකීද? මේ වගේ
විවිධ ගැටලු ඇති වෙනවා. ඇත්තටම මේ හිසකෙස් යාම කියන එක වැඩිම ප්‍රතිශතයක් සිද්ධ වෙන්නේ හෝමෝනමය ගැටලුවක් නිසා. ඒකට අර කිව්වා වගේ පාරම්පරිකව නැත්තම් පරම්පරාවෙන් අපි ඔකට කියන්නේ සහජ රෝග කියලා. ඒ කියන්නේ ජාන මගින් එන රෝග. ජාන මගිනුත් හිසකෙස් යාම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ජාන මගින් පරම්පරාවෙන් එන හිසකෙස් මේල් පැටර්න් බෝල්නස් කියලා අපි කියන්නේ ඒක වෛද්‍ය විද්‍යාවේදී. ඉතින් මේ විදිහට ඇති වෙනවා. ඉතින් මේ සඳහා ප්‍රතිකාර තියෙනවා. ඉතින් හිසකෙස් යාමට අපි කලිනුත් කතා කරලා තියෙනවා විවිධ හේතු බලපානවා. ඒකෙන් එක හේතුවක් තමයි මේ ජානමය බලපෑම. ඉතින් මේ ජානමය බලපෑමෙන් එන රෝග අපිට සමහර වෙලාවට 100% නවත්තන්න බෑ. හැබැයි පාලනය කරන්න පුළුවන්. දැන් අපේ තාත්තට හෝ සීයට හෝ තිබ්බා කියලා අනිවාර්යයෙන්ම පුතාගෙත් හිසකෙස් යාම සිදු වෙනවා කියලා එකක් නැහැ. හැබැයි යෑමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් අපිට මේක වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වෛද්‍යතුමනි දැන් මේ හිසකෙස් යෑම කියන ගැටලුවට අපේ පිරිමි පාර්ශවයේ ගොඩාක් මුහුණ දෙනවා. ඒකෙන් පීඩා විඳින පාර්ශවයන් අපි ඕනතරම් දැකලා තියෙනවා. ඉතින් මේ අය දැන් මේ තත්ත්වය ඇති වෙන්නේ මොකද කියලා දැනගත්තා වගේම මේ සඳහා තියෙන විසඳුම් මොනවද? අපිට කොණ්ඩේ යන එක නවත්ත ගන්න බැරිද කියලා කල්පනා කරනවා ඇති. මේ කොණ්ඩේ යන එක අපේ තට්ටේ පෑදෙන එක නවත්වන්න මොනවද අපිට කරන්න පුළුවන් වෛද්‍යතුමනි? දැන් අපි කතා කරා කොණ්ඩේ යන එක හේතුවක් දෙකක් අපි කතා කරා. ඇත්තටම ජානමය වශයෙන් යනවා. මීට අමතරව පිරිමි අයගේ ප්‍රධාන වශයෙන් යන්න හේතුවක් වෙනවා හෙල්මට්ස් පැනදීම. අපි ගොඩක් වෙලාවට යතුරුපැදිය වල ගමන් කරන අපේ තරුණ දුවදරුවන් ගොඩක් වෙලාවට හෙල්මට්ස් භාවිතා කරනවා. මේකෙදි කොණ්ඩේ යෑම මේකට ප්‍රධාන හේතුවක් වෙනවා. ප්‍රධානම හේතුව ගත්තහම හෝමෝනමය බලපෑමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි අර කියන පාරම්පරිකව කොණ්ඩේ යන එකටත් අවසාන වශයෙන් බලපෑම් වෙන්නේ අපේ ශරීරයේ තියෙන හෝමෝන වෙනස් වීමක්. ඉතින් මේක තමයි ප්‍රධාන බලපෑම වෙන්නේ. ඊට අමතරව අපේ පෝෂක, ශුද්‍ර පෝෂක අපි භාවිතා කරන ෂැම්පු වර්ග ඒ වගේ දේවලුත් හේතු වෙනවා. ඉතින් මේකට විසඳුම් තියෙනවා. ඇත්තටම ගොඩක් විසඳුම් තියෙනවා. දැන් ෆැඩ්නා විදිහට අපි ගත්තොත් අපි ළඟ තියෙනවා ෆැඩ්නා සැටිනි hair solution එකක් තියෙනවා. මේකේ තියෙනවා 5 alpha reductase blocking technology එකක්. ඒ කියන්නේ මේ හිසකෙස් වැටීම සිද්ධ වෙන්නේ එන්සයිමයක ක්‍රියාකාරීත්වයක් නිසා. අර එන්සයිමයක් මගින් තමයි හෝමෝනය බලගන්වන්නේ. ඒ බලගැන්වීම අපිට වළක්වන්න පුළුවන් ස්වභාවිකව. ස්වභාවික අමුද්‍රව්‍යකින් අපිට පුළුවන් ඒක කරන්න නවීන තාක්ෂණය යොදාගෙන. මෙන්න මේ ඇල්ෆා රිඩක්ටේස් බ්ලොකින් ටෙක්නොලොජි එක භාවිතා කරලා අපිට පුළුවන් හිසකෙස් වැටීම සති 2ක වගේ කාලයකදී ප්‍රතිඵල පෙන්වන මට්ටමකට ගෙන්නන්න. වෛද්‍යතුමනි දැන් හිසකෙස් වැටීමට අමතරව පිරිමි පාර්ශවයේ කඩවසම් බව පවත්වාගෙන යෑමේදී තව දුරටත් පිරිමි අයට මතුවන ගැටලු මොනවාද? Tamanගේ කඩවසම් බව පිළිබඳව, Tamanට ලැබෙන ආකර්ෂණය පිළිබඳව වෛද්‍යතුමන්ට එවැනි අය හමු වෙලා ඇති විවිධ ගැටලු වලින් මානසිකව පීඩා විඳින විවිධ ගැටලු ඔබ හමුවට ගෙන එන අය. ඉතින් අපි කතා කරමු පිරිමි පාර්ශවයට මේ හිසකෙස් යෑමට අමතරව තව මොනවද ඒ පෙනුම සම්බන්ධව ඇති වෙලා තියෙන ගැටලු? ඔව්. ඕක ඇත්තටම මේ ගොඩක් වෙලාවට ශාරීරික හා මානසික දෙපැත්තට වෙන් වෙනවා. ගොඩක් වෙලාවට ගත්තාම සමහර වෙලාවට උස කියන එක සමහර අය හිතනවා මේක තමන්ගේ කඩවසම් බවට බලපාන ප්‍රධාන දෙයක් කියලා. ඇත්තටම කඩවසම් බවට පොඩි බලපෑමක් තියෙනවා. ඒ වුණාට අපිට ඒක නැති කරගන්න පුළුවන්. ඒක එක සාධකයක්. ඊළඟට සමේ වර්ණය මේකත් ගොඩක් අය හිතනවා මගේ කඩවසම් බවට නැත්නම් මම සමාජයේ ඉදිරියේ පෙනී හිටින්න මේක බලපානවා කියලා. ඇත්තටම ඒ වගේ සාධක අපිට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. අපේ මනසින් අපි නිවැරදි නම් අපි නිවැරදි දේ දකිනවා නම් නිවැරදි දේ කරනවා නම් අපිට මේ කඩවසම් බව ඇති කරගෙන සමාජයේ හොඳ පෞරුෂයකින් සමාජයත් සමග ගනුදෙනු කරන්න පුළුවන්. වෛද්‍යතුමනි දැන් මේ ගොඩාක් වෙලාවට අපේ තාත්තලා එහෙම වැඩිහිටි පිරිමි පාර්ශවය
තමන්ගේ ලස්සන ගැන මේ තමන්ගේ කඩවසම් බව ගැන හිතන්නේ නැහැ. එතකොට වෛද්‍යතුමනි අපි තරුණ කාලේදී විතරද මේ පිරිමි පාර්ශවයේ ලස්සනට ඉන්න ඕනේ. වයසට ගියාම ලස්සනට ඉන්න ඕනේ නැද්ද? ඇයි මේ පිරිමි පාර්ශවයේ ටිකක් වයසට යන්න අති බහුතරය තමන්ගේ පෙනුම ගැන හිතන්නේ නැත්තේ? ඔව්. ඕකේ ජීව විද්‍යාත්මක හේතුවක් තියෙනවා. හේතුව තමයි අපි සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගන්න උත්සාහ කරද්දී තමයි ඒ අවධානය යොමු කරගන්න අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. ඉතින් ඒ කාලෙදි ගොඩක් වෙලාවට පිරිමි ළමයි අපි දන්නවා ඉතින් හොඳට කොණ්ඩේ පීරලා ඒ ඇඳුම් පැළඳුම් මේ විදිහට මේවා කරලා අපි කඩවසම් බව යම්කිසි මට්ටමකට පාලනය කරගෙන යන්න උත්සාහ කරනවා. ඒත් කාලයක් ගියාට පස්සේ අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ දරුවෝ ලැබුණාට පස්සේ ඊට පස්සේ මේ පිරිමි පාර්ශවය ගොඩක් වෙලාවට ඒ ගැන පොඩ්ඩක් හිතනවා අඩුයි. ඉතින් ඒ වෙන්නේ අපි අර අපේ හෝමෝන මට්ටමත් එක්ක තමයි ඔය අපේ ආකර්ෂණය ගන්න ඕනේ, අපි තව අවධානය ගන්න ඕනේ කියන දේවල් ඇති වෙන්නේ. මේ හෝමෝන මට්ටම අපේ වයසත් එක්ක ටික ටික අඩු වීගෙන යනවා. එතකොට ඒකත් එක්කම අර අවධානය ගන්න ඕන එක අඩු වීමත් එක්කම අර කඩවසම් බව අපි ඒ තරම් වැදගත් දෙයක් නෙමෙයි කියලා සමාජය හිතනවා. ඒ වුණාට ඇත්තටම අපි මුළු ජීවිත කාලය පුරාම අපේ කඩවසම් බව පවත්වාගෙන යත යුතුයි. අපි සමාජයේ ඉදිරියේ පෙනී හිටිනවා, අපි සමාජයත් එක්ක ගනුදෙනු කරනවා. එතකොට පුරුෂ පාර්ශවයේත් කඩවසම් බව ස්ත්‍රීන්ගේ සුන්දරත්වය වගේම මුළු ජීවිතේ පුරාම පවත්වාගත යුතු දෙයක් වෙනවා. වෛද්‍යතුමනි දැන් මේ ඔබතුමන් මේ හිසකෙස් යාමේ ගැටලුව විසඳ ගන්න සැටිනි කියලා නිෂ්පාදනයක් අපේ ෆැඩ්නා නිෂ්පාදනයක් ගැන අපිට කිව්වා. වෛද්‍යතුමනි මම කැමති වැඩි දුරටත් මේ සැටිනි නිෂ්පාදනය පිළිබඳව දැනගන්න සහ එහි අන්තර්ගතයන් මොන විදිහටද ක්‍රියාකාරී වෙන්නේ කියන කාරණාව දැනගන්න. මොකද මේ අපි යම් නිෂ්පාදනයක් භාවිතා කරන්න කලින් එහි ගුණාත්මක භාවය වගේ මෙහි අන්තර්ගතය ප්‍රමිතිය පිළිබඳව ගොඩක් සැලකිලිමත් වෙනවා. මොකද ඒ පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා නම් අපිට බොහොම විශ්වාසයෙන් යම් නිෂ්පාදනයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. වෛද්‍යතුමනි අපි ඒක ගැන පොඩ්ඩක් දැනුවත් කරමු. ඔව්. ඇත්තටම සැටිනි කියන්නේ 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වන නිෂ්පාදනයක්. මේක විශේෂත්වය වෙන්නේ මේ ෆැඩ්නා ආයතනයේ නිෂ්පාදන අපි ගොඩක් වෙලාවට අපේ ෆැඩ්නා ආයතනය අපේ ලංකාවේ තියෙන විශ්වවිද්‍යාලත් එක්ක එකතු වෙලා තමයි වැඩ කරන්නේ. මොකද අපේ තියෙන නිෂ්පාදනවල අපි තත්ත්වය තහවුරු කරනවා. ඒ වගේම මේකේ අපි කියන්නේ එෆිෂන්සි එක මේක ඇත්තටම වැඩ කරනවද? මේ වගේ හිසකෙස් යාම වලකිනවද? මොකද්ද මේක වෙන්න විද්‍යාත්මකව කොහොමද වෙන්නේ? අපි මෙන්න මෙහෙම මේ නිෂ්පාදනයේට විවිධ පරීක්ෂණ කරලා තියෙනවා. ඒක විද්‍යාත්මකව අපි ඔප්පු කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ කියලා. ඕකේ විශේෂත්වය වෙන්නේ ඇත්තටම සැටිනි නිෂ්පාදනය අපි දන්න කියන ගොඩක් ස්වභාවික නිෂ්පාදනවල සුවඳ ඒ කියන්නේ ඒකේ ගන්ධයේ විවිධ ගැටලු තියෙනවා. අපිට භාවිතා කරන්න අපහසුයි සමහර ඒවා. ඇත්තට මේ සැටිනි කියන නිෂ්පාදනය අපි ඒ ගැටලු ඉවත් කරලා තියෙනවා. ඒත් එක්කම මේක ඉතා හොඳින් අවශෝෂණය වෙනවා අපේ ශරීරයට, අපේ හිස් කබලට. එතකොට ඒකත් එක්ක ඊටාම සුළු වේලාවකින් අපි අවශෝෂණය වීම නිසා ගැටලුවක් නැහැ. අපේ කොට්ටේ ගෑවෙන්නේ නැහැ, අපේ ඇඳුම් වල ගෑවෙන්නේ නැහැ. මේ ගැටලුවක් නැති වෙනවා. ඒත් එක්කම ඉතා ඉක්මනින් ප්‍රතිඵල ලබා දීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් සති 2-3ක් වගේ යෙද්දී හිසකෙස් යාම අපිට අඩු වෙනවා දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි පිරිමි පාර්ශවයේ එහෙම හිසකෙස් යනවා කියලා දකින්නේ ගෙදර අතු ගාද්දි නැත්නම් බාත්රූම් එකේ අපේ කොණ්ඩේ වැටලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට බලා ගන්න පුළුවන් කොයිතරම් දුරට අඩු වුණාද කියලා. ඉතින් මේ වගේ විශේෂත්ව ගණනාවක් තියෙනවා මේ නිෂ්පාදනයේ. ඉතින් ඒක කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක අපි එකතු වෙලා වෙළඳපොළට ඉදිරිපත් කරපු හොඳ නිෂ්පාදනයක්. ඉතින් අද පිරිමි පාර්ශවයේ සුන්දරත්වය රැකගන්නේ කොහොමද? ඔවුන්ගේ කඩවසම් බව දීර්ඝකාලීනව පවත්වාගෙන යන්නේ කොහොමද? සහ පිරිමි පාර්ශවයට තියෙන ප්‍රබලම ගැටලුවක් වන හිසකෙස් යෑම එහෙමත් නැත්නම් මේ තට්ටේ පෑදීම කියන ගැටලුවට මොනවද අපිට ලබා ගන්න පුළුවන් විසඳුම් කියන කාරණා පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඉතින් මේ සාකච්ඡාවට අද අපිත් එක්ක එකතු වුණා වෛද්‍ය ප්‍රියල් සුපුල් චන්ද්‍ර මහත්මයා. ඉතින් ඔබතුමන්ට ආයුබෝවන් කියලා සමුදෙනවා. ඉතින් ඔබේ සුන්දරත්වය වැඩි දියුණු කරගන්න කාන්තා පාර්ශවයේ වගේම පිරිමි පාර්ශවයේ දෙපාර්ශවයටම බොහොම සුන්දරව ලස්සනට ඉන්න ආකාරය පිළිබඳව කතා බහ කරන්න තවත් කතා බහකින් හමු වෙමු බලාපොරොත්තු වෙන අපි අදට සමුගන්නවා. ආයුබෝවන්.
වක්‍ර TV යුගයේ සයිබර් අන්ධහැරය